මගේ නම දාස් කමරනාත්. මම නුවරේ ඉඳලා ආවේ. මම මේ මාස්ටර් ෂෙෆ් ජර්නි එකට ජොයින් වුණේ මගේ වයිෆ්ත් එක්ක. එයාට ආසාවක් තිබ්බා මේ මාස්ටර් ෂෙෆ් කිචන් එකේ කෑම හදන්න. ඒක ඉෂ්ට වුණේ නැහැ. Unfortunately අන්තිම තරඟාවලියේ එයා අයින් වෙන්න සිද්ධ වුණා. This is actually her signature dish I'm making today. So it's going to be a blast. I want to dedicate this to my wife. So I'm cooking. මම මේක හදවතින් හදන්නේ. මම මේක ෆීල් කරලා ලව් එකත් එක්ක කුක් කරන්නේ. මොකද මට ඕනේ වයිෆ් එළියේ ඉන්න වුණත් එයාගේ ඩිෂ් එක අද දිනන්න ඕනේ. අද ඒප්‍රන් එකක් හම්බුනොත් ඒක මම ඩෙඩිකේට් කරනවා මගේ වයිෆ් රම්‍යාට. මම විශ්වාස කරන්නේ මම කෑම එකක් ලස්සන වෙන්නේ අපි ආසාවෙන් ආදරෙන් කුක් කරන්න ඕනේ. ඒක අපි ගෙදර හොයන කෑම එකක් වුණත් එහෙමයි නැත්නම් ජජ්ස් බෝඩ් එකට ප්‍රසන්ට් කරන කෑම එකක් වුණත් එහෙමයි. මම හිතන්නේ මගේ තියෙන කුකින් වල තියෙන ආසාවයි මම හදවතින් කුක් කරන ඒ හැබිලිටි එකයි මාව මේ තරඟේ ඉස්සරහට ගෙනියයි කියලා මම විශ්වාස කරනවා. Contestant, what is your name and the name of your dish, please? My name is Das Kamalanath. I'm from Kandy. My dish name is, I have a surprise. I am dedicating this to my wife. So I am going to name it Ramya's Dream. අපි හිතමු ඔයා මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා සීසන් 1 එක දින්න කියලා. ඔය සල්ලි ටික වයිෆ්ට දෙනවද? අනිවාර්යෙන්. මාවම දීලා තියෙන්නේ වයිෆ්ට. 30 seconds. Hands off. Well done. Ramya's dream. Ramya's Dream. මොකද්ද රම්යාගේ හීනේ? එයා හරි ආසයි මේ මාස්ටර් ෂෙෆ් කිචන් එකේ දවසක් හරි කුක් කරන්න. සෝස් එකේ බේස් එක මොකද්ද තියෙන්නේ? Grinded onions, tomatoes and some mints and coriander leaves. Also ginger garlic paste and homemade masala. බත් එකට මොකද්ද දැම්මේ? Cashew චුට්ටක් ඇඩ් කරා ෆ්ලේවර් එකට. lemon grass දැම්මා butter දැම්මා. Thank you. What came first, the chicken or the egg? I think You say a chicken surprise. If I open a chicken and there's an egg inside, it's like, oh my goodness, this is the perfect combination. Let me taste and see. නුවර මොනවද වගේ මෙතන තියෙන දාලා? නුවර කොල්ල කොහමත් ස්පයිසි කොල්ලෝ. ආ එතකොට ඒ ස්පයිස් එක මම මෙතන දීලා තියෙනවා කියලා හිතුණා. ස්පයිස් එක නුවරින් අනිත් ටික ඔක්කොම වඩපිට ආයෙන් එහෙම. අනිත් එක ලංකාවේ. මේකේ මොන හරි විශේෂත්වයක් තියෙනවද මාස්ටර් ෂෙෆ් තරඟයකට දාන්න පුළුවන්? තියෙනවා. මොකද මේ ඩිෂ් එක ලංකාවේ ඉනොවේට් කරේ මගේ වයිෆ්. අපි ජජස්ලගේ කමෙන්ට්ස් අරගෙන බැලුවොත් චිකන් බ්‍රෙස්ට් එකක් කුක් කරද්දී බොහොම ප්‍රවේශම් වෙන්න. මට ඕවර්කුක්. ඒකම රයිස් එකේ ඕවර්කුක් තියෙනවා. යස් අනිත් පැත්තට නොහොඳ රහක් තියෙනවා අපිට. කට ඇතුලේ අපේ හැමතරම බ්ලෝ වෙලා වටේටම යන ටේස්ට් එකක් තියෙනවා. I love eggs. I would learn because you have created a sauce that is very close to a dish that you don't even know what is. ඔයාව බේරගත්තේ ඔයාගේ flavors are very strong. So රම්යාගේ dream එක, is it going to come true? You're on the wait list. We'll tell you soon. මම මාස්ටර් ෂෙෆ් වින් කරත් නැති වුණත් මම කුක් කරන එක නතර කරන්නේ අන්තිම වෙනකන්.